උතුම් වූ මේ ශ්‍රී ලංකා දීපයේ සියලු ජනීය ජනයාට ලෝතුරු අමාමෑණි තිලෝගුරු ගෞතම සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි ඒ වගේම උතුම් වූ මතු බුදු වන නම්බුකාර බලකාර හැඩකාර තෙදකාර තේජෝ බල පරාක්‍රම විහිදා ජීවමාන විරාජමාන වූ උතුම් වූ ශ්‍රී සිද්ධ සුනියන් දිව්‍ය රාජෝත්ම වහන්සේගේ උතුම් පිහිටයි ආරක්ෂාවයි ඒ වගේම මගේ අම්මා මෑණි මහා කාලි භද්‍ර කාලි උතුම් දේව මාතාවගේ උතුම් වූ පිහිටයි ජීවමානම පිහිටයි ආරක්ෂාවයි මාගේ චිරායු දෙව්වර්ණ YouTube නාලිකාවට ඔබ සෑම දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මා කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ශරීරයේ දෝෂයක් හඳුනා ගැනීම. තමන්ගේ ශරීරයේ යම්කිසි දෝෂයක් බලවේගයක් තියෙනවා නම් වරම් දරුවෝ හොය වේවා සාමාන්‍ය දරුවෝ හොය වේවා ඒ මානසිකවත් පීඩාවට පත් වෙනවා. ඒ ශරීර දෝෂය නිවැරදි හඳුනාගෙන ඒ ශරීරය ඉවත් කර තමන්ගේ වරම් ගමන දෙවොල් කරන දරුවන් වේවා මේ දෙවොල් කරන්නේ නැති දරුවන් වේවා. ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ දෝෂයක් තියාගෙන තමන්ගේ ශරීරය ලෙඩ වෙනවා. ඒ වගේම වරමක් තියෙන දරුවෙක් නම් ඒ වරම නිසි ආකාරව වැඩ කරගන්න බැරි වෙනවා. තමන්ගේ ඥාති දේහාමුරුන් වහන්සේ ඉෂ්ට දේහාමුරුන් වහන්සේ නිසි ලෙස බලගන්නෙන්නේ තමන්ගේ ශරීරයේ දෝෂයක් තියෙනවා නම් ඒ නිසා ය නිවැරදි ආකාරයෙන් ඉවත් කරගන්නේ කෙසේද යන මාතෘකාව යටතේ මේක සාමාන්‍ය සෑම දරුවෙක්ටම මේ ඉන්දියක් ගන්න පුළුවන් මගේ මේ වැඩසටහන් තුලින්. ඒ නිසා සෑම දරුවෙක්ම මා කියන්නේ මෙය ඔබට අසන්න නරඹන්න චිරායු දෙව්වර්ණ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඔබ මාව සම්බන්ධ කරන මේ තුලින් දැනුම ලබා ගන්න කියන ඉල්ලීම මම ප්‍රථමයෙන්ම කරනවා. ඒ නිසා අපි බලමු අද තමන්ගේ ශරීරයේ දෝෂයක් තියෙනවා නම් මේක තමන්ම හඳුනාගන්නේ කොහොමද කියලා. ප්‍රථමයෙන්ම වරම් දරුවෙක් නම් ශරීරයේ දෝෂයක් හඳුනා ගන්න දේ තමන්ටම දැනෙනවා කියන්නේ තමන්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ ඥාති හඳුනන වහන්සේ විසින් දැනුම් දෙනවා. ශරීරයේ දෝෂයක් තියෙනවා නම් තමන් දෙවලක් කරනවා නම් දෙවලක් කරන්න බලාපොරොත්තු වෙනවා නියමිත ආකාරයේ පහන් ආලෝක තියාගෙන යනවා නම් ඒ ශරීරයේ දෝෂය තමන්ටම දැනනවා කියලා කියන්නේ පුතේ මේ තමන් ප්‍රධාන ස්ථාන මූලික ස්ථානයක් හරි තමන්ගේ දෙවලේදී හරි තමන්ගේ වරම තුලින් බලගන්නෙද්දී තමන්ටම තේරෙනවා තමන්ගේ ශරීරයේ දෝෂයක් තියෙනවා. සාමාන්‍ය අපි හිතමු ශරීරයට යම්කිසි දෙයක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ සමාජයේ කියන්නේ ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධය පිරුණු මිනිස්සු පිරුණු සමාජයක. ඒ නිසා තමන්ගේ දියුණුවට තමන්ගේ කියන්නේ වරම හිර වෙන්න කියන්නේ ශරීරයේ දෝෂයක් බලගන්නවා පුතේ. මොන හරි අපි හිතමු බඩට මොන හරි එක කලවම් කරලා දීලා ඒ කියන්නේ ජීවම් කරලා දීලා ඒ නිසා ඒක ඉවත් කරගන්නයි ඕන. ඉවත් කරගෙන තමන්ගේ දේවල් නිසි ආකාරයෙන් පවත්වාගෙන යන්නත් ඒවා වරම් නැති දරුවෝ වෙනවා නම් තමන්ගේ ශරීරයේ දෝෂය තියෙනවා නම් ඒක තමන්ගේ ජීවිතයට බලපානවා. තමන් ලෙඩ වෙනවා. ඒ ලෙඩ වලින් කවදාවත් බෙහෙත් ගත්තට අඩු වෙන්නේ නැහැ. ඒක පාලනයක් වෙන්නේ නැහැ. ඒ නිසා එන්නෙන් වැඩි වෙනවා මිසක් ඒක අඩු වෙන්නේ නැහැ දරුවනේ. ඒ නිසා තමන්ගේ ශරීරයේ දෝෂය තමන්ම හඳුනාගන්නේ කොහොමද කියලා. අපි හිතමු සාමාන්‍ය අපි ප්‍රධාන ස්ථාන කියන්නේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ජීවමාන පහස ලැබු ස්ථාන තියෙනවනේ. ඒ ස්ථානයකට ඒ වගේම දේවල් කරන දරුවන් නම් මූලික ස්ථාන වලට යනවනේ. හරියාකාර මූලික ස්ථාන වලට ගියාම ඒ කියන්නේ අපි හිතමු උතුම් සිද්ධ සූනියන් දේහාමුරුන් වහන්සේගේ ජීවමාන වැඩ සිටිනා වූ ඒ මහා දේවලට අද කබල මූලස්ථානයේට ඒ වගේම උතුම් අම්මා මෙන් මහා කාලෙකට කාලුතුන් දේව මාතාවගේ මුන්නේශ්වරන් දේවවලට වගේ යනවා නම් තමන්ට තමන්ගේ ඥාති දේහාමුරුන් වහන්සේ විසින් මේක දැනුම් දෙනවා. ඒ කියන්නේ තමන්ගේ දකුණු හා වම බඩේ යටිපැත්ත කොර වෙනවා. ඒ කියන්නේ ඒක තමන්ගේ බඩේ දෙයක් තියෙනවා නම් ඒක ඉවත් කරගන්න කියලා දැනුම් දීමක් කරනවා. නමුත් ඒක සාමාන්‍ය ඔබ තමන්වහන්සේලා දේවල් වලට ගිහිල්ලා මේක දෝෂය ඉවත් කරගන්න කියලා යනවා. ඊට වරම් හිර වුණා දේවල් කරන්න බෑ. මට ඥාති දේහාමුරුන් වහන්සේ වැල්ලා හරිතොරතුරු දෙන්නේ. ඒ නිසා ඒ නිසි ආකාරව ඉවත් කරගන්න පිළිවෙතක් නැහැ. තමන්ගේ සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන දරුවන් ඉන්නවනේ.
ඒ දරුවනුත් තමන්ගේ එදිනදා ජීවිතේ වැඩ කටයුතු වලින් පීඩාවටපත් වෙනවා. කියන්නේ බුදු පියාණන් වහන්සේ ගෙදර බුදු පහන තියෙනවා නම් බුදු පහන ගාවට යද්දී වුණත් ඒක තමන්ට දැන. තමන් සෑම කෙනාගේම ඉෂ්ට දේවතන් වහන්සේ කෙනෙක් ඉන්නවානේ. ඒ කෙනා හරහා ඒක දැනුම් දෙනවා. ඒ වෙලාවට සාමාන්‍ය විදියට ජීවත් වෙන්න වෙද්දී ඒක තේරුම් නැතුණාට යටිබඩේ කොරයක් ඒ වගේ දේවල් වලින් දැනුම් දෙනවා. ඒ කියන්නේ ලෙඩක් ඒවට බෙහෙත් ගත්තාට බෙහෙත් අහන්නේ නැහැ නේ පුතේ. ඒක මොකද ඒක යම් කිසි දෙයක් තමන්ගේ කුසට වැටලා තියෙන්නේ. කියන්නේ කවුරු හරි තමන්ට විරුද්ධව ඉන්නවා නම් කෙනෙක් හිතමු ඒ කෙනාගෙන් දෙන දෙයක් ඔබට කැවිලා තියෙනවා. කියන්නේ මොකක් හරි මාර්ගයෙන් ශරීරයට ඇතුල් වෙලා තියෙනවා. ඒකට ඒ දෝෂය ඉවත් කරගන්න නැතුව ගමනක් යන්න බෑ. ඒ දෝෂය ඉවත් කරගන්න ඕනේ අනිවාර්යෙන්. මේ දෝෂය හරියාකාරව ඉවත් කරගන්න ක්‍රමයක් තියෙන්න බෑ. හරියාකාරව ඉවත් කරනවා නම් හොඳ. කියන්නේ ගුරු වරම් තියෙන, ඇඳුරු වරම් තියෙන දෙවල් තියෙනවා. කියන්නේ සීමිත ප්‍රමාණයක් තියෙන්නේ ලංකාතලේ. කියන්නේ සෑම තැනකම ගිහිල්ලා යනිසියා ගන්න මුදල් විතරක් නාස්ති වෙලා තමන්ගේ වරම බල ගන්නේ නැහැ. සාමාන්‍ය දරුවෝ නම් තමන්ගේ දෝෂය ඉවත් වෙන්නේ නැහැ. ඒ හරියාකාරව කරන්නේ නැහැ. මාහට මේ උතුම් මහා ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජන් වහන්සේගේ උතුම් වූ ජීවමාන බලයෙන් යම්කිසි බලයක් හිමි වෙනවා නම් ඒ උතුම් අම්මා මෑණි මහා කාලිභද්‍ර කාලතුන් දේව මාතාවගේ උතුම් වූ ජීවමාන බලය යම්කිසි දෙයක් හිමි වුණා නම් ඒ බලේ හරහා මේ විශ්වයේ බලේ හරහාම මාගේ උතුම් වූ මහා ගුරු දැනුම හරහාම මාහට උරුම උදායාද වූ දෙයක් තියෙනවා. ඒ හරහා මම මගේ චිරායු වර්ණ තුලින් ඒ අහිංසක පීඩාව විඳින දරුවෝ අට පිටක් වෙන්න මා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මාව සම්බන්ධ කරගෙන තමන්ගේ දෝෂේ නිවැරදිව හඳුනාගෙන ඒ ඉවත් කර සාර්ථක ඉවත් කරගන්න ඕන. ආයේ ශරීරයේ දෝෂයක් එන්නේ නැති වෙන්න වැඩ කටයුතු සිද්ධ කරන්න. තමන් දෙවලක් කරනවා නම් දෙවල් කරන දරුවෝ මාර විදිහට පීඩාවටපත් වෙනවා. ඒ කියන්නේ දෙවල් කරන සාමාන්‍ය දරුවන්ට වඩා අපි හිතමු සාමාන්‍යයෙන් දරුවන්ට නම් තමන්ව කැමති කරගන්න වශී කරගන්න මේ කියන්නේ තමන්ගේ ජීවිතේ වෙන කෙනෙකු පැත්තට හරව ගන්න දෙයක් දීලා තියෙනවා නම් ඒකත් බලගෙන සාමාන්‍ය කාලයක් ගියාම ඒක ශරීරයේ ඒ වෙලාවට ඒක දුන්නට පුතේ ශරීරයේ ටික කාලයක් ඇද්දි තමන්ව ලෙඩ කරනවා. ඒ කියන්නේ මේ ක්ෂණික සතුට වෙනුවෙන් තමයි මිනිස්සු ඒවා දෙන්නේ. දෙවල් කරන දරුවෝ නම් සාමාන්‍ය දෙවල සාර්ථක කරගෙන යනවා. මාසයක් දෙකක් තුනක් හයක් ඇද්දි කරගෙන යනවා. ඊට පස්සේ වටේ පිටේ සෙනග දෙනවා, මිනිසුන්ට පිහිට තියෙනවා. ඒවා වළක්වන්න දෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ හිර බන්ධන ඒක අපරාධයක් ඉතින්. ඒ නිසා ඒව හඳුනාගන්නේ කොහොමද කියලා අපි කතා කරන්න ඕනේ. කියන්නේ ශරීරයේ දෝෂේ Tamanටම හඳුනා ගන්න පුළුවන් ක්‍රම කිව්වනේ මම. තමන් මූලස්ථානයකට ගියාම බුදු පියාණන් වහන්සේගේ බුද්ධ පූජාව තබත් දිනනම් බඩේ යටි බඩේ කොරයක් වම් පැත්තේ හෝ දකුණේ ඇති වෙලා ඒ තුලින් තමන්ගේ ඉෂ්ට දේවතාවුන් තමන්ව දැනුවත් කරනවා. නිසි ආකාරයෙන් ඒක ඉවත් කරගන්නේ කොහොමද කියලා දැනුවත් කරනවා. මූලස්ථානයේ ගියාම හිතමු අපි සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජන් වහන්සේගේ මූලස්ථානයේට බුදු අම්මා මෙන් මහා කාර්යබද්ධ කරුන් දේවම තමන් නැතන ඇතුළු මූලස්ථාන වලට ගියාම තමන්ට ඔක්කාරයක් එනවා. වමනේ යන්න එනවා. කියන්නේ තමන්ගේ ආරූಢය එනවා. ආරූಢය ආවට නිසි ආකාරයෙන් තොරතුරක් එන්නේ. කියන්නේ ඒ ඥාති දේහාම්දුරම වහන්සේ දැනුම් දෙනවා ඔබට පොතේ මේ දෙයක් තියෙනවා මේක ඉවත් කරගන්න කියලා. එයා නිසි ආකාර ගුරු දැනුමින් අඳුරු දැනුමින් ඉවත් කරගන්න ඕන පුතේ. ඒක නිසි ආකාර ඉවත් වුනේ නැත්නම් තමන්ට තමන්ගේ ජීවිතේ හදාගෙන ලෙඩ දුක් නැතුව ඉදිරියට ගමනක් යන්න බෑ. ඒ නිසා ඒක නිවැරදිව හඳුනා ගන්න ඕන. නිවැරදි ගුරුවරයෙක් ලබා කියන්නේ හොඳ ගුරුවරු ඉන්නවා. ඇත්තටම හොඳ ඇඳුරු තුමන්ලා ඉන්නවා. ඒ හරහාව ඒක නිසි ආකාරව මිල මුදල්ම නෙමෙයි පුතේ. මේ පඳුරක් ගන්නවා, යම් කිසි පඳුරක් ගන්නවා. පඳුරක් ගත්තට ඒක නිසි ආකාරව ක්‍රමවේදයකට අනුව ඉවත් වෙන්නේ නැත්නම් Tamanට තේරෙන්න ඕනේ. Tamanට ඒ දෝෂේ ඒ කියන්නේ ඒ මොහොතේ ඉඳන්ම මේ පිළිවෙත් පිළියම්ටි කරලා ඒ මොහොතේ ඉඳන්ම ශරීරයෙන් ඉවත් වුණා. වර්තුන් යන්න මාසෙන් Tamanටම තේරෙනවා Tamanගේ දෝෂ ඉවත් කරන මම ඒක කරනවා. ඒක අනිවාර්යයෙන්ම කරනවා. මොකද මම උතුම් වූ ජීවමාන සිද්ධ ශූන්‍යන් දේ හම්දවන උතුම් ජීවමාන බලයෙන් උතුම් මතු බුදුන් අම්මා මෑණි මහා කාලිපදට කාලේ උතුම් දේව මාතාව උතුම් වූ ජීවමාන බලයෙන් මා ඒ තුලින් අධ්‍යයනය කරගත්තා ලබාගත්තා විශ්වයේ මහා බලයෙන් මාහට උතුම් ගුරු දැනුමින් ලබාගත්තා මහා දැනුමිනුත්. ඒ නිසා
එය මා කරනවා. මාට මා හමුවීමට පැමිණෙන දරුවන්ට මායි පිහිට අනිවාර්යයෙන්ම ලබා දෙන 100,000ක් සත්‍යය කියන්නේ වංචා ප්‍රෝඩාව රජේන මේ සමාජයේ තමන්ගේ ජීවිතය හදාගෙන ශරීරය දෝෂිවත් කරන භූමි දෝෂිවත් කරගන්න අයුරු මම කලින් කතා කරා. භූමි දෝෂිවත් කර ශරීර දෝෂිවත් කරන් තමන් නිසි පිළිවෙත් කරලා ඒ තුලින් ජීවිතය ජය ගන්න ඕනේ. ඒ තුලින් ජීවිතය ජයගෙන මේ රටට මේ ලංකා තලයට දේව සේවයේ නාමයෙන් ඒ වගේම සාමාන්‍ය ජීවත් වෙනවා නම් ඒ ජීවිතේන ජය ගන්න ඕනේ. නැත්තම් එන්නෙන් පල්ලහැට වැටලා ජීවිතේ පරාජයටපත් වෙන්න බෑ. හරි දෙයක් හරි විදියට කරා නම්. ඒ නිසා මේ ලංකාවේ තියෙන මේ දේවල් තියෙන තරමටම අහිංසක මිනිසුන්ට අහිංසක දේව දරුවන්ට අහිංසක මොකද මේ දේව සේවය මේ ලංකා තලයේ දැන් ව්‍යාප්ත වෙනවා. ව්‍යාප්ත වුණාට ඒ අතර ඉන්නවා. ඒ අතර ඉන්න හොරු මුසා කියන්නේ දේ හරියට කරන්නේ නැහැ පුතේ. ඒ දේ හරියට කරන්නේ නැතුව මොකද දෙයි හාමුදුරුවෝ වහන්සේ පීඨය අම්මාගේ පීඨ කවදාකවත් ලබා ගන්න බෑ. උතුම් අම්මා ජීවමානව බලනවා. උතුම් අපච්චි සිද්ධ සුණියන් දෙයි හාමුදුරුවෝ වහන්සේ ජීවමානව බලනවා. ජීවමානව බලලා යම් කිසි දරුවෙක් මේ නිසීලසේවත් පිළිවෙත් කරලා ඒ පිළිවෙත් සැකගෙන ඒ ඉදිරි ජීවිතේ ජය ගන්නවා නම් ඒ දරුවට ඒ බලය දෙනවා. ඒ විශ්වයේ බලය ලැබෙනවා. ඒ විශ්වයේ බලය තුලින් ඒ කරන සෙත් සාන්ති කර්ම 100,000ක් සාර්ථකයි කිව්වේ ඒකයි. ඒ කියන්නේ තමන්ගේ දෝෂ ශරීර දෝෂිවත් වුණා නම් දවස් 21 25 යන්න මේ වරු 3 යන්න මත්තෙන් ඒක තමන්ගේ ජීවිතේ හැදෙන්න ඕනේ. තමන්ගේ ශරීර දෝෂින්නේ දැන් වරම් දරුවෙක් නම් ඩෙවලොප් කරන දරුවෙක් නම් තමන්ට ඒ මොහොතේ නම් මේ ශරීර දෝෂ ඉවත් කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ බලය උතුම් ජීවමාන සිද්ධ සූනියන් දිව්‍යරාජ මහන්සේගේ මහා බලය, උතුම් අම්මා මෑණි මහා කාලීපත්‍ර කාලදේව මාතාව උතුම් බලය මේ අහිංසක දරුවෝ හදන්න තමයි දීලා තියෙන්නේ පුතේ. ඒ දරුවෝ හදලා තමන්ගේ ජීවිතේ යම් කිසි දේවල් කුසට බඩට ජීවම් කරලා නූල් පැන්නීම් හැම දෙයකින්ම ඒ සත්‍ය ලබා දෙනවා පුතේ. මං චිරායු දෙවර්ණ තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ ලංකා තලයේ වෙසෙන එක්කෙනෙක් දෙන්නෙක් හරි කමන්නේ මේ සමාජයේ වෙසෙන දරුවෝ හරියට හදලා සමාජයට දෙන්න පුළුවන් නම් ඒක උතුම් දේව සේවයේ නාමයෙන් ඒ උතුම් සාමාන්‍ය ජීවත් වෙන දරුවෝ නම් ඒ ජීවිතේ ලෙඩක් දුක් කරදරන තමන්ගේ ජීවිතේ ජය අරගෙන ඒ හරහා ඒ තුලින් ගමනක් යන්න පුළුවන් දරුවෝ ඉන්නවා. ඒ නිසා තමන්ගේ සෑම කෙනෙක්ම තමන්ගේ ඉෂ්ට දේවතන් වහන්සේව 100%ක් සත්‍ය 100%කටත් වැඩි සත්‍යෙන්ම සිතන්න ඕනේ. ඒ කියන්නේ මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ මේ දැනුම් දීපු එක මම ඉවත් කරගෙන මේ හිර දෝෂ බන්ධන කපාගෙන මේ දේවසේව සත්‍ය කරගෙන සකල ජනීයයන්ට සිතක් සාන්තියක් මුදාපත් කරනවාමයි කියලා. يعني මුදල් පසුපස හඹා යන්න තමන් ජීවත් වෙන්න පණුවක් ගන්නවා තමයි පුතේ. තමන් ජීවිතේ ජය ගන්න. මොකද උතුම්ම සිද්ධ තමන් මෙහෙම හිතමු අපි තමන්ගේ ශරීරයේ දෝෂය ඉවත් කරගෙන තමන්ට සිතක් සාන්තියක් නිසි ආකාර කරගෙන ඊට පස්සේ ඒ බලවේග ඉවත් කරන ලද බලවේග අපි බාර කරන්න ඕන. අපි යම්කිසි පණුවක් ගන්නෙ මේ මුදල් පසුපස හඹා යන්න ඒ පණුවක් ගන්නෙ ඒ වෙනුවෙන්. මොකද මේ ජීවිතයේදී සිද්ධ ශූන්‍ය දේහාඳුරන් වහන්සේට උතුම් අම්මා මෑණි මහා කාලීපත්‍ර කාලතුන් දේව මාතාවටත් ඒ හරහා ගමන් කරින් සිටිනා මහා බලවේග වලට අපි පින් කුසල් වඩන්න ඕන පුතේ. මේ දේව සේවයේ අරමුණ ඒකයි. ඒ තුලින් තමයි අපිට සාමාන්‍ය නිවන් අවබෝධ කරගන්න මාර්ගය ලං වෙන්නේ. කියන්නේ අපි ගෞතම බුදු පියාණන් වහන්සේගේ බුද්ධහමනු ජීවත් වුණාට මේ පෙරම් පුරාගෙන යන කාලයක් නෙපුතේ. ඒ කියන්නේ අපි මේ සසර ගමන කෙටි කරගන්න හදන්නේ. ඒ කියන්නේ කෙටි කරන ගමන් මගේ අපි පඩිපෙලක් නගිනවා කියලා හිතන්නකෝ. ඒ පඩිපෙලේ අත්වාරුව කියන්නේ අත්වැඩ පඩිපෙල ඒ හරහා අපි මේ දේහාඳුරන් වහන්සේ අම්මා මාතාවගේ සත්‍යෙම්ම නැගලා ඉහළට යනවා. දේවසේව සත්‍ය කරගෙන ඒ ගමන් මගේ ඉක්මන් වෙන්නේ පුතේ එතකොටයි. ඒ නිසා අපි ඒ තුලින් ජීවිතේ ජය ගන්න ඕනේ. ශරීර දෝෂ නිසි ආකාර ඉවත් කරගන්න වත් පිළිවෙත් තියනවා පුතේ. ඒක මගේ චිරායු දෙවර්ණ නම් මගේ භූමියට ආවොත් මම මේ භූමියේ සත්‍යෙම භූමියෙන් පිට වෙලා යන්න පෙරේ සත්‍ය පෙන්නලා යවන්න පුතේ. මුදල් පසුපස හඹා ගියේ නැතත් මාහට මේක සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් පණුවක් තමයි මම ගන්න. ඒ නිසා මේක සත්‍ය කරලා සත්‍යෙම පෙන්නලා තමයි පුතේ මම දේව දරුවෝ විශේෂයෙන්ම දේවල් කරන දරුවෝන් හදලා ජීවිතේ හරිම අරගෙන. මොකද මේ දේව දරුවෙක්ගේ වරම හැදුවට මොලේ හදන්න ඕනේ,
පෞල් ජීවිතය හදන්න ඕනේ. ඒ හරහා මේ සමාජයට දායාද කරන්න ඕනේ. මොකද දේව වරම විතරක් හදුවර බෑ පුතේ. මොලේ හදන්න. මොලේ හදලා ගමන හරියාකාරව හරි පාට දානවා. අපි මොකද දේව වරමක් තියෙන දරුවෙක් හදනවා කියන්නේ කළු ගලක් අතට අරගෙන ඒක ඔපදාලා මැණිකක් බවට පත් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ තරම්ම බාරදූර කාර්යයක් තියෙනවා පුතේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේ නම් දෝෂි කැපුවා එයාට ආරක්ෂාවක් දුන්නා නම් ඒ දරුවට ඉදිරියට පරිස්සම් වෙලා වැඩකට කරන්න කියලා තියෙනවා නම් අපිට ඒ දරුවයි ගමන එතනින් ඉදිරියට යන්න පුළුවන්. ඒ කියන්නේ දෙවල් කරන දරුවෙක් නම් ඒක ගොඩාක් බැරෑරුම් කාර්යයක්. ඒ නිසා කියන්නේ කළු ගලක් තමන්ගේ තියෙන කළු ගල තමන් තියෙන මැණිකක් බවට ඔපමට්ටම් කරන් කියන්නේ අනවරම් බලවරම් තෙදවරම් සත්ත්ව කරමි ඥානවරම් ඇත සියලු වරම් සත්ත්ව කරමි සකල ජනිය සතක් සාන්තියක් උදාපත් කරන්න ඉගෙන උතුම් මහ සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජන් වහන්සේගේ මහ ජීවමාන බලයෙන් අනවරම් බලවරම් තෙදවරම් සත්ත්ව කරමි මගේ මතු බුදුන් අම්මා මෑණි මහා කාලි බද්දකාලු දේව මාතාවගේ ජීවමාන බලයෙන් අනවරම් බලවරම් තෙදවරම් සත්ත්ව කරමි දේව සේවයේ සත්‍යයෙන් ලබා දෙන්න මේ සකල ලංකාවාසී ජනයාට සත්‍යයෙන් සත්‍ය සතක් සාන්තියක් උදාපත් කරන කරන්නා වූ මගටම ගන්නවා පුතේ. ඒ නිසා මේ YouTube channel එක subscribe කරලා තියාගෙන මේ වැඩසටහන් වලට මා ලබා දෙන්නා මේ වැඩසටහන හා සම්බන්ධ වෙලා ඔබට දැනුමක් ලබා ගන්න. මා කියන්නේ මාහටම සම්බන්ධ උතුම් වූ ගුරුවරු ඉන්නවා. උතුම් වූ දැනුම මුදල් පස්සෙන් හඹා යන්න තු ගුරුවරු ඉන්නවා. ඒ නිසා මාගේ උතුම් ගුරුතුමා මාට දුන්නා වූ දැනුමක් තියෙනවා. මේ මහා විශ්වයෙන් උතුම් ජීවමාන සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජ මහන්සිය අම්මා මෙන්න මහා කාලි බද්දකාලි දේව මාතාවගේ ජීවමාන බලයේ ශක්තිය මාට හිමි දෙයක් වෙන. ඒකෙන් මම මේ සකල ලංකාව වාසී සියලු ජනසිතක් සාන්තියක් උදාපත් කරනවා. ඒක මගේ ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජ මහන්සිය මතු බුදුවන්ටත් මගේ උතුම් අම්මා මෑණි මහා කාලි බද්දකාලි දේව මාතාව මතු බුදුවන්ටත් පුතේ මා ඒක සත්‍යෙන්ම සත්‍ය 100,000ක් සත්‍ය කරනවා කිව්ව එකයි. මා දෙයක් කෙරුවා නම් ඒක ඒ සත්කාරය කෙරුවා නම් ඒක සත්‍යම සත්‍ය මගේ උතුම් දෙහි හාමුදුරුවන්සේ මාට හිමි කර දෙනවා. මගේ අම්මා මෙන් මහා කාලි බද්දකාලි දේව මාතා මාට මේ විශ්වයෙන් මට හිමි කරලා දෙනවා. ඒක සත්‍යයෙන් සත්‍ය උතුම්ම සත්‍ය කිව්වේ ඒකයි පුතේ. ඒ නිසා මේ වැඩසටහන් සමග සම්බන්ධ වෙලා ජීවිතයේ හරියාකාර නිසිමකට ගන්න නිසි අපි මොන ආගමක වුණත් ආගම දහම අනුව ජීවත් වෙලා මේ ජීවිතේ අපි මනුස්සාත්මයක් ලබන්නේ පුතේ කෙටි කාලයකට. ඒ කෙටි කාලය තුල මේ ජීවිතයේ කියන්නේ අපි දේවලක් කරන දරුවෙක් වෙන සකල ජන සතක් සාන්තියක්. ඒ කියන්නේ ඒ දරුවෙකුට දරුවෝ දෙන්නේ 3 දෙනෙක් 10ක් හරි හදන්න පුළුවන් නම් ඒ සමාජයට දායාද කරා නම් ඒ තුලින් ඒ ගමන යන්න පුළුවන්. මේ සෑම දරුවෙකුටම අනවරම් බලවරම් තෙදවරම් සත්‍ය කරගන්න ඕනේ. සාමාන්‍ය දරුවෝ නම් තමන්ගේ ජීවිතයේ විචයාකාරී ජය ගන්න ඕනේ. මොකද පහලින් ඉහළට යනවා මිසක් ඉහළින් පහළට කවදාවත් වැටෙන්න බෑනේ. හරි දේ හරි විදිහට කරා නම්. ඒ නිසා මා ඒ දේ කරනවා. චිරායු දේව වර්ණ තුලින් මා ඒ දේ කරනවා. ඒ නිසා මාගේ තිරේ දැක්කන දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඔබගේ තියෙන දුක් කරදර කියන්න කියලා පිහිට ලබා ගන්න මා ඒ සත්‍යම සිද්ධ කරලා දෙනවා. මාගේ සියලු ලංකාවාසී ජනයාට උතුම් ගෞතම තිලෝගුරු සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි. ඒ වගේම මතු බුදු වන මහා ශ්‍රී සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජන් වහන්සේ නම්බුකාර බලකාර හැඩකාර තෙදකාර තේජෝ බල පරාක්‍රම විදච්චියමාන විරාජමාන සිද්ධ ශූන්‍යන් දිව්‍ය රාජන් වහන්සේ උතුම් වූ පිහිටයි ආරක්ෂාවයි. ඒ වගේම උතුම් අම්මා විශ්ව අම්මා දේව අම්මා මහා කාලි බද්දකාලි උතුම් වූ දේව මාතාවගේ ජීවමානව පිහිට ආරක්ෂාවයි. ඔබ සැමට තෙරුවන් සරණයි.